ආයිබෝවන් කියලා පිළිගන්නවා ජයගුරු YouTube channel එකට. ඉතින් මම අද කතා කරන්නේ ඔයාගේ කේන්දරේ පළවෙනි කොටුවේ රවි ග්‍රහය තැන්පත් වුණොත් ඒ ග්‍රහ පිහිටීම කොහොමද ඔයාගේ ජීවිතයට බලපෑම් කරන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් තමයි අද වැඩසටහන ඉදිරිපත් කරන්නේ. ඉතින් කෙනෙක්ගේ කේන්දරේ පළවෙනි කොටුවේ රවි ග්‍රහය තැන්පත් වුණොත් එයා නායකත්ව ගති ලක්ෂණ සහිත පෞරුෂත්වයක් තියෙන කෙනෙක්. ඒ වගේම සමාජය පාලනය කරන්න පුළුවන්, සමාජයට නායකත්වය දෙන්න පුළුවන් ගති ලක්ෂණ වලින් පිරිපුන් කෙනෙක්. ඉතින් මෙයාලා නිතරම සමාජයෙන් ගෞරවය, ප්‍රශංසාව, කීර්තිය, නම්බුනාම වගේ දේවල් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ දේවල් එයාලට નિરાයාසයෙන් හම්බ වෙනවා. මොකද මෙන්න මේ ග්‍රහ පිහිටීම නිසා. ඉතින් මෙන්න මේ ලග්න කොටුවේ රවි තැන්පත් වෙලා ඉන්න කට්ටිය දේශපාලනයට, ව්‍යාපාරවලට, ඒ වගේම රාජ්‍ය පරිපාලනයට වඩාත් සුදුසුයි. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන මෙයාලා දේශපාලනය වගේ කරොත් ඉහළටම යන්න පුළුවන්. ව්‍යාපාර ආදී ගත්තොත් ස්වයං ව්‍යාපාර වගේ කරලා ඉහළටම යන්න පුළුවන්. ඒ වගේම මෙයාලට රාජ්‍යාංශයෙන් උදව් උපකාර ලැබෙනවා. මෙයාලගේ ටිකක් ආත්මార్థකාමීත්වය වැඩි. ඒ කියන්නේ අර මාන්නක්කාරකම කියලා කියන්නේ. අන්න ඒ මාන්නක්කාරකම මේ කට්ටියක ටිකක් වැඩි. ඉතින් ඒ මාන්නක්කාරකම වැඩිකම නිසා තමන්ගේ මමත්වයේ වැඩිකම නිසා විවාහ ජීවිතේ ප්‍රශ්න ගැටලු මතුවෙන්න පුළුවන්. විශේෂයෙන්ම තමන්ගේ සහකරු හෝ සහකාරිය අනවශ්‍ය ලෙස තමන්ගේ පාලනයට නතු කර ගැනීමට යෑමෙන් දෙන්න අතර බහින් පස්සියෙන් ප්‍රශ්න ගැටලු දක්වා දුරදිග යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණා සම්බන්ධයෙන් මේ ග්‍රහ පිහිටීම තියෙන කට්ටිය සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ ලග්න කොටුවේ රවි තැන්පත් වෙලා ඉන්න කට්ටිය ඊටාම ප්‍රතිපත්තිකරුක මිනිස්සු. වචනයක් දුන්නොත් ඒක ඒ විදිහටම රකින්නවා. ඒ වගේම තමයි මෙයාලා දැඩි ආත්ම විශ්වාසයකින්, දැඩි ආත්ම අභිමානයකින් තමන්ගේ එදිනෙදා කටයුතු කරගෙන යන පිරිසක්. ඉතින් සමස්තයක් වශයෙන් ගත්තොත් මේ ග්‍රහ පිහිටීම ඊටාම සුබ, ඊටාම බලගතු ග්‍රහ පිහිටීම. ඔයාලගේ කේන්දර පරීක්ෂා කරගන්න, පොරොන්දම් ගලප ගන්න, නැකතක් හදාගන්න, දරුවෙක්ට නමක් තියාගන්න. ඒ වගේ ඕනෑම ජ්‍යොතිෂ වේදී සේවාවක් සඳහා මාව සම්බන්ධ කරගන්න පුළුවන්. 0720 60 69 12 0720 60 69 12 ඔය නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාලා ඔයාලට මාව සම්බන්ධ කරගන්න පුළුවන්. හරි එහෙනම් තවත් මේ වගේ වැඩසටහනකින් ඉදිරියේදී හම්බ වෙමු. ජය වේවා.